අම්මේ අම්මේ ආවා කොනාංගි අනේ මෙමෙ ගනින්කෝ බකන් නිලාගෙන ඉන්නේ මම මෙච්චර අමාරුවෙන් ඉන්න බෑග් එක අඳගෙන උඩ බලාගෙන ඉන්නවා ආවා සමන්ත ඔය බඩු ටික අර ඉක්මනට එන්නකෝ අනේ මොනවද තැවරෙන්නේ තැවර ඉන්න එන්න තු ඉක්මනට කෝ තාත්තා අනේ ඒ වගේ නාවේ නෑ මට මේ ඉන්න බැරුව ඉන්න මගුලක් කතා කරනවා එන්නකෝ යන් ගෙට අනේ අම්ම මෙන්න මේක කියන්නකෝ මේ බෑග් ටික අරන් ගෙට යන්න කියලා මොකද්ද මේ මට මේ කලන්තේ වගේ ඇවිල්ලා යමන් ගෙට මොනවද කණ්ඩ බෑ අම්මේ අප්පිරියයි කිසිම දෙයක් කණ්ඩ බෑ මට ඔව් ගෙදර උයපුව කන්න බෑ මට මං උයපු එකක්වත් කන්න බෑ අප්පිරියයි ඈ කවද ශාලිකා නේද බත්තයා කියනවා කිව්වද අයියෝ ඒ වෙනවා කිව්වනම් ඒක ඉතින් ගේන්නකෝ ගිහිල්ලානේ මට මේ ඉන්න බැරු මට බඩගිනි වමනේ යන්න වෙනවා මම මේ හිටියට මේ බත් එකේ උඹලා ගිහින් ගෙදර උයපුව කාපල්ලකෝ මට මේ කණ්ඩ බැරුව ඉන්නවා මම මේ ඉන්න තත්ත්වෙවත් තේරුම් ගන්න නෑනේ ඒකෙනුත් ඉල්ලනවා අම්මේ මෙන්න මුන්ට කණ්ඩ දෙන්නකෝ මගේ බත් එකෙන්ම කණ්ඩ ඉන්නේ ඔය කකුල් දෙක හොඳට මසාජ් කරපන්කෝ බං අනේ මේ කොත්තු ගහනවා වගේ ගහන්න නැතුව හරියට ඔක කරපන්කෝ හොඳට ඔහොම හොඳට හයියෙන් කරපන් ඔක පණ ඇතුව මට මේ මල විකාර කරන්න බෑ සමන්ත මට අර බීම් එක හදලා ගේන්නකෝ අප්පා අම්මා හදලා දෙයි උඹට බීම ඕනේ නැහැ නුඹ කරපන් හොඳට තද කරලා මිරිකපන් කකුල් එක හුරතල් කරන්න නැතුව ඕන් ආවා ඉතින් කියවන්න මෙතන නින්ද යාගෙන ආව විතරයි මෙතන ඇවිල්ලා බැරි හන්දෙනවා අනේ මේ නංගි ඵලයන්කෝ යන්න කාමරෙන් එළියට නින්ද කඩනවනේ උඹලා ඇවිල්ලා පුදුම කරදරයක් මේක නේ අර වෙරළු වගේ තිබ්බනේ ඒ ටික ගිහින් ගෙනෙන්කෝ අනේ ඒ ටික දීලා යන දේවාලක ඵලයන් ඈ මේ කාමරෙන් නම් එන්න එපා මෙතන නම් නිදා ගන්න එන්න එපා එච්චරයි මට මේ අතපය දිග ඇරලා බුදියන්න තියෙන්න ඕනේ